මේ වීඩියෝ ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට පුළුවන් මේ වගේ රසම රස ජෑම් කුකීස් හදන්න. අඩුම වියදමකින් හදාගන්න පුළුවන් ලේසිම කුකී එකක් තමයි මේක. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේක ඇවිල්ලා සාබ්ලි ඩෝකින් තමයි හදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපිට මේකට ඕන වෙන්නේ butter, icing sugar, flour, eggs. ඉතින් මුලින්ම අපි butter එකයි icing sugar එකයි හොඳට mix කරගන්න ඕනේ. pale white වෙනකම් butter එක හොඳට සුදු පාට වෙනකම් අපි හොඳට beat කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට whisk කරගන්නත් පුළුවන්. මම මෙතනදී ලුණු පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම salted butter එකක් use කරන නිසා. ඉතින් ඔයා unsalted නම් use කරන්න ඔයාලට පුළුවන් ලුණු ග්‍රෑම් 3ක් add කරගන්න. butter එක මේ වගේ හොඳට pale වෙනකම් mix කරගත්තට පස්සේ අපිට පුළුවන් flour එක දාලා ඊට පස්සේ අපි bitter එක add කරගන්න. දැන් අපි flour එක add කරගමු. ඩෝ එක සාමාන්‍ය ගානට කම්බයින් වුණාට පස්සේ අපිට පුළුවන් බිත්තර එක ඇඩ් කරගන්න. ඉතින් බිත්තර ටික දාලා අපිට පුළුවන් හිමීට මික්ස් කරගන්න ඩෝ එක. ඩෝ එක හොඳට මික්ස් වුණාට පස්සේ අපිට පුළුවන් ඔයිල් පේපර් එක තියලා ඩෝ එක ෂීට් කරගන්න. ඉතින් 2 mm thickness එක තමයි මේක ෂීට් කරගන්න. ඉතින් අපිට පුළුවන් ෂීට් කරාට පස්සේ අපිට කැමති හැඩයට ඩෝ එක කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක ෆ්‍රීස් එකේ තියලා ෆ්‍රීස් වුණාට පස්සේ ට්‍රේ එකට දාලා බේක් කරන්න. මේක 170 අප ඇන් ලෝවර් උත් තමයි බේක් කරන්න. විනාඩි 20ක් 25ක් අතර බේක් ටයිම් එකක් යනවා මේකට.